මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට වඩා හාත්පසින් වෙනස් ක්‍රියාදාමයකට ආණ්ඩුව එළඹුණා. එදා තනිකර IMF විරෝධී ආපු ගමන් IMF එක එළවනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති අපිට ගැලපෙන්නේ නැහැ. අපේ රටට හරියන්නේ නැහැ කියලා බලයට ආපු අය දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති IMF එකේ වොෂින්ටන් වල හදන දේවල් කොළඹ රනිල් මහත්තයරත් වඩා හොඳට කරගෙන යනවා. වෙලාවට බදු ටික වැඩි කරනවා. වෙලාවට. අනිත් පැත්තෙන් ජනතාවගේ ආර්ථිකය වර්ධනය කරන්න ජනතාවගේ ආදායම වැඩි කරන්න මේ ආණ්ඩුව අද වෙනකන් ගත්තු ක්‍රියාමාර්ග මොනවද? ගරු නියෝජක කතානායකතුමා. කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර ශක්තිමත් කරන්න ආණ්ඩුව ගත්තු ක්‍රියාමාර්ග මොකද්ද? අද මම දැක්ක සමහර කතිකයෝ ආණ්ඩුව පැත්තෙන් කියනවා මේ විෂයානුබද්ධව නෙවෙයි විපක්ෂය කතා කරන්න කියලා. හැබැයි ඉතින් ආණ්ඩුව පැත්තෙන් ඒ හැම කතාවකම ඉතිහාසය ගැන කියනවා මිසක් අනාගතයේ සහ ඉලක්කයන් වලට යන වැඩපිළිවෙල කවුරුත් කතා කරන්නේ නැහැ නියෝජක කතානායකතුමා. මේ ප්‍රධාන එකක් තමයි අපේ රටේ මූල්‍ය පද්ධතියට විනිවිදභාවයක් තිබුණ නැති. නිසි කළමනාකාරීත්වයක් තිබුණ නැති. ඒ වගේම විනයක් තිබුණ නැති. ඒක නිසා එහෙම විනයක් තිබුණ නැති රටකට වැඩපිළිවෙලක් තිබුණ නැති රටකට අද මේ රටේ ජනතාවත් එකතු වෙලා අප ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විදියට අපි විනය වැඩපිළිවෙල ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරලා තියෙන ප්‍රකාශ පොත් ගණන් නැතුව පොත්වල අච්චු ගහන්නේ නැතුව මේවා අංක විදියට කියන්නේ නැතුව වෙන මොනවද අපි කියන්න තියෙන ක්‍රමවේද? මේවා වැඩපිළිවෙල ඇතුලේ අච්චු ගහලා ක්‍රමවේද ඇතුලේ තමයි අපි මේවා කියන්න ඕනකම තියෙන්නේ. ඒවා කතා කරන්න ඕනකම තියෙන්නේ. ඒවා කියවුවෝ, ඒවා බැලුවෝ, ඒවා තියෙනවා මොනවද වැඩපිළිවෙල කියලා. ඒවා මොනවද තියෙන්නේ කියලා තියෙනවා. හැබැයි ඒවා බලන්න නැතුව වෙන දේවල් කියවන්න ගියොත් මේවා අහුවෙන්නේ නැහැ. අපිට කරන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ කියනවා. ඉතින් ප්‍රශ්නේ අපි දන්නවා. ඒ ප්‍රශ්නේ දන්න හින්දා තමයි ආණ්ඩුව ක්‍රමානුකූලව මාරු වෙලා ඔබේ ආණ්ඩුවක් ආවේ. ඔබත් බලයට ඇවිල්ලා දැන් අවුරුද්දකටත් ළඟයි. තවමත් ඒ ප්‍රශ්න ටික කිය ඉන්නවද? එහෙම නැත්නම් ඔබේ විසඳුම මොකද්ද? මේක ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව ඔබ තමුන්නාසලා තීන්දුවක් ගන්නවද? හැබැයි අපි දන්නවා දැන් අද මේ සංවාදය ඇතුලේ ඇත්තටම විපක්ෂය මොකද්ද කරමින් ඉන්නේ? විපක්ෂ මොකද්ද මේ කරමින් තියෙන්නේ? අපි දන්නවා මෙතන ඉන්න විපක්ෂ ඉන්න മന്ത്രിවරුන්ට අපි කියන්නේ නෑ ආණ්ඩු පක්ෂය පිළිබඳ ඇවිල්ලා ಗುಣ ගායනා කරන්න අපිට සුදුහුණු ගන්න නෑ. එහෙම එකක් ඕනේ නෑ. ඒක දේශපාලනික වශයෙන් අපෙන් වෙන අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්වා දෙන්න, ඒක සාකච්ඡා කරන්න අයිතියක් තියෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. හැබැයි දැන් විපක්ෂ මොකද්ද කරමින් තියෙන්නේ? මේ පහුගිය අවුරුදු ගණනාවක් ඇතුළේ රට බංකොලොත් කළා. රට කාලා, දූෂණය කළා. ඒ ඔක්කොම කළා තියෙද්දී අද මට මහ ජනතාවක් එක මේක පියවරෙන් පියවර ඔසවා තබන්න අප සූදානම් වෙද්දී එළියට ගිහින් මේ ගැලරිය ඇතුළේ ඉන් පිටතත් සමහර මාධ්‍ය චැනල් ටිකක් එකතු කරගෙන විශේෂයෙන්ම මේ රට ගොඩනගන යන ක්‍රියාවලිය ඇතුලේ ඒකේ ඉන්න ආයෝජකයන්, ඒකේ ඉන්න ව්‍යාපාරිකයන්, ඒකට මැදිහත් වෙන මිනිසුන් බය කරන, සලිත කරන හීනෙක මේ විපක්ෂ ජීවත් වෙනවා. පහුගිය කාලේ කර්මාන්ත ශාලා වැහුණා. එතකොට මොකක්ද ආණ්ඩුව කිව්වේ? නෑ ඒක එක ගාමන් ෆැක්ටරියක් විතර ඒක 1500ක් වෙන්නේ. එකයි කිව්වා. තවත් කර්මාන්ත ශාලාවක් ඇවිල්ලා ඔබේම කැබිනට් අමාත්‍යවරයාට චෝදනා නැගුවා. විපක්ෂ ඉන්න කාලේ වෘත්තීය සමිතියක් හදලා මේක විනාශ කරා කියලා. හැබැයි එතකොට ඒ එක ආයතනයක් නේ. තමක් නැහැ. දැන් මේ එක ආයතන කීයක් වැහෙනවද? ගරු නියෝජක කතානායකතුමා. මේවා වස්සන් නැතුව රැකියා ටික ආරක්ෂා කරගන්න ඔබේ සැලැස්ම මොකද්ද? ආයෝජකයාට ගිහිල්ලා අපි අදාළ ආයතන හිටපු ප්‍රධානී හිරේ දැම්ම අපි නඩු දාලා මෙච්චර නඩු දාලා තිනවා මෙච්චර හිරේ දැම්මට කිව්වට ආයෝජකයෙක් රටට ආයෝජනය කරන්න එන්නේ නැහැ කතානායකතුමනි. නියෝජක කතානායකතුමනි. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි මේ සිස්ටම් එකේ තියෙන සමහර වෙනස්කම් වෙනස් කරන්නේ නැතුව නිලධාරීන් මාරු කරනවා. නිලධාරීන් හිරේ දානවා. අන්තිමට මොකද්ද වෙන්නේ? පත් වෙන නිලධාරියාත් අර නීති යටතේම හිරේ යනවා අනාගතේ. ඔබේ න්‍යාය ඕකනම්. ඒක නිසා අද මේ කතා කරන මහත්තුරු මීට අවුරුද්දකට පෙර මොනවද කිව්වේ නියෝජ්‍ය කතානායකතුමනි? අපේ රටට කිව්ව දේ තමයි විදේශ ආයෝජකයන් එන්නේ නැහැ කිව්වා. ජාත්‍යන්තර සම්බන්ධතා අපිට නැහැ කිව්වා. තෙල් පෝලිං, ගෑස් පෝලිං එනකම් බලාගෙන හිටියේ මේ මහත්තුරු පහුගිය කාලේ කියවපු දේවල්. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි. ඔබ දන්නවා විශේෂයෙන්ම ඇමරිකාව, ඒක ලංකාවට විතරක් නෙමෙයි පොදුවේ ගත්තොත් එහෙම ඇමරිකන් පාලනය ඇතුලේ ආපු තීරුබදු පිළිබඳ යම් ප්‍රශ්නයක් පැන නැගුණා. හැබැයි විපක්ෂ මොකද වුනේ? පුදුම සතුටකින්
පුදුම සතුටකින් හිටියේ මේකත් එක්ක මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් එයි එහෙම වුණොත් මේක අපහසුතාවයට පත් කරන්න පුළුවන් කියලා බල ප්‍රකාශ නිකුත් කරන්න පටන් අරගෙන තිබුණා. හැබැයි මොකද වෙලා තිබුණේ? අපි කියන්නේ මේ ප්‍රශ්නේ 100ක් ඉවරයි කියලා. හැබැයි මොකද වෙලා තිබුණේ? ඒක අපි අපේ රාජ්‍ය තාන්ත්‍රිකව අපේ මුදල් අමාත්‍යාංශයේ අපේ නියෝජ්‍ය මුදල් ඇමතිවරු ඒ සියලු දෙනා මැදිහත් වෙමින් කළමනාකරණය කරන්න මැදිහත් වෙමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි ඔබ දන්නවා විශේෂයෙන්ම ඉරානය ඒ වගේම ඊශ්‍රායලය ඒ වගේම ඇමරිකාව සහ මැද පෙරදිග කලාපය ඇතුලේ යම් යුදමය වාතාවරණයක් මතුවෙමින් ඉන්නවා. ඒ මතුවෙන ආපු තත්ත්වය ඇතුලේදී ඔබ දන්නවා ගල්ෆ් කලාපය ඇතුලේ විශේෂයෙන්ම ගුවන් සීමාව වැහුවා. හැබැයි මේ විපක්ෂීටම මහත්තුරු මොකද්ද කරේ? උදේ හවස සෝෂල් මීඩියා වල වොයිස් කට් එක දෙන්න පටන් ගත්තා තෙල් නැති වෙනවා කියලා. මොකද්ද මේ පටු මානසිකත්වය? මොකද්ද මේ ඒ තියෙන මානසිකත්වය? අද ඔබ පොරොන්දුනා මෙරටේ රාජ්‍ය යාන්ත්‍රණ ඩිජිටල් කරන්නට පරිවර්තනය කරනවා කියලා. ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් ටික ඩිජිටල් කරන්නට පරිවර්තනය කරනවා කියලා. අද වෙනකන් ගත්ත ක්‍රියාමාර්ග මොකද්ද? ටෙන්ඩර් පටිපාටයන් විනිවිද භාවයකින් ලෝකයේ තියෙන හොඳම ප්‍රැක්ටිස් එක. ලෝකයේ තියෙන බෙස්ට් ප්‍රැක්ටිස් එක ලංකාවට ගේන්න ඕනේ. එහෙම ගෙනාවොත් තමයි මේකට විසඳුමක් දෙන්න පුළුවන්. මේ ඔබේ සලස්ම මොකද්ද ඒකට? ඔබ ඒකට සූදානම්ද නැහැ? ගරුක නියෝජ්‍ය කතානායකතුමනි. ඔබ කරන්නේ නිලධාරියෙක්ව මාරු කළා. එහෙම නැත්නම් නඩුවක් දාලා හිරේ දාලා ඔබෙන් වෙන වැරද්ද වහගන්නවා. අපි දන්නවා ඔබට රාජ්‍ය සේවය පිළිබඳව විශ්වාසයක් නැතුව ඇති. ඒ හින්දා තමයි ඔබ ජනාධිපති ලේකම්වරයාගේ ඉඳන් පොලිසිය භාර ලේකම්වරයා දක්වා වර්තමානයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දක්වා තමන්ගේ මැතිවරණ වේදිකාවෙන් ගිහලා වාඩි කරන්නේ. ඒ ඔබ මේ රටේ රාජ්‍ය සේවය විශ්වාස කරන්නේ නැහැ. ඒක පැහැදිලි. හැබැයි රාජ්‍ය සේවය විශ්වාස කෙරුවේ නැති වුණාට කමක් නැහැ. ඒක බිඳලා දාන්න එපා. ඒක කඩලා දාන්න එපා. ඒක කඩලා දාන්න එපා. අනිත් පැත්තේ කුෂිකර්මාන්තය ගැන කතා කරා. ඉස්සර නම් කිව්වේ හාල් පිටරටින් ගේන්නේ හොරගම් කරන්නයි කිව්වා. පිටරටින් කන්න බොන්න ගෙනල්ලා මේ රටේ විකුණන්නේ හොරගම් කරන්න කමිස් ගහන්නේ කිව්වා. එහෙමනේ කිව්වේ ඔබතුමාලා. බෑ අද ගොවියට දෙන පොහොර ටික ප්‍රමිතියට නැහැ. ගොවියාගේ පොහොර ටික ප්‍රමිතියට නැහැ. ගොවි සංවිධාන පාරට බහැලා. කතා කරන්න මිනිස්සෙක් නැහැ. ඒකට විසුමක් දෙන්න විදියක් නැහැ. අනිත් පැත්තෙන් ආණ්ඩුව මොකද්ද කරන්නේ? වගා කරලා රටේ ජනතාවට කන්න දෙන්න වෙනුවට සාකච්ඡා තියතිය පිටරටින් හාල් ගේන්න කතා කරනවා. පිටරටින් ලුණු ගේන්න කතා කරනවා. රටේ මිනිසුන්ට කන්න දෙන ගොවිය ආරක්ෂා කරනවා කියලා බලයට ආපු ආණ්ඩුව. හැබැයි එහෙම බලයට ආපු ආණ්ඩුවක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගොවියට ප්‍රමිතියට පොහොර ටික දෙන්න බැරි නම් ඒ ටික මම ඇහුවම පහුගිය කාලේ වට බැන ඉන්නවනම් මේ රටේ ගොවි ජනතාවට සාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකත් අපි ඔබ තමුන්නාන්සලට මතක් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් මේ ගත්තු ණය ගෙවන්න ඕනේ. මොකද්ද තියෙන ප්ලෑන් එක? මොකද්ද තියෙන සැලැස්ම? නම්බරයක් කිව්වා කියලා අපි රාජ්‍ය ආදායම මෙච්චර වැඩි කරනවා කිව්වා කියලා. ඔව්. බදු වැඩි කර ගනිමින් රාජ්‍ය ආදායම ඔබ වැඩි කරන්න උත්සාහ කරනවා. මේක වෙන්නේ ඉලක්කයන් වලට යන්නේ නැහැ. කොච්චර බදු ප්‍රමාණය වැඩි කරා ටැක්ස් නෙට් එක වැඩි කරනකම් බදු ගෙවන ප්‍රමාණය වැඩි කරනකම් බදු වල ප්‍රතිශතය වැඩි කරා කියලා රාජ්‍ය ආදායම වැඩි වෙන්නේ නැහැ කරු නියෝජ්‍ය කතානායකතුමනි. බලයට අවිල්ලා කරන්නේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන එක නෙවෙයි. බයින් එක. හැබැයි විසඳුම දෙන්න කිව්වම මොකද්ද කියන්නේ? හොරු අල්ලනවා. හොරුත් අල්ලන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක දේශපාලන න්‍යාය. තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න. කරනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ කියන එකත් අපි ඔබ තමුන්නාසට මතක් කරන්න ඕනේ. දැන් ඔන්න දැන් චුට්ටකට ඉස්සෙල්ලා පොඩ්ඩක් වෙලා ඉල්ල කතා කරගෙන ගියා. ගිහිල්ලා ඊට පස්සේ ගියා යන්න. දැන් ඒකේ මොනවද කියන්නේ? දැන් කියනවා මේ වැඩ පිළිලක් නැද්ද කියලා. මේ දැන් පොත් ගහලා තියෙනවා. තමන්ගේ මේසේ උඩ පොත තියෙනවා. මේකෙදි පොඩ්ඩක් මේකට සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් භාෂා තුනෙමත් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් මේක බලන්න පුළුවන්. මේක බලන්න නැතුව මොකක් හරි තියෙන එකක් ඇවිල්ලා කියවල යනවා. මොකද්ද මේ දේශපාලනේ? ඒ විතරක් නෙමෙයි. දැන් අහනවා මේක ඇතුළට ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා. මම කියනවා මේ മന്ത്രിවරයාට. පුළුවන් නම් අහන්න ජපානයේ තානාපතිවරයාගෙන් අපි ආවට පස්සේ අපි ගත්ත ක්‍රියාමාර්ගය ඇතුලේ ආයෝජන වැඩි වුණේ නැද්ද කියලා. ඒගොල්ලන්ගේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු ඒගොල්ලන්ගේ බාප්පල මහප්පල රකිද්දි ඒව ඇතුලේ ජපානයේ හිටපු ඒ ආයෝජක දාලා ගියා. හැබැයි
මොකක්ද අපි කරමින් තිබුණේ? ඒ හදපු මූල්‍ය විනය ඇතුලේ අද ඒ ආයෝජකයන් ඇවිල්ලා අපිත් එක්ක වැඩ කටයුතු කරනවා. අහනවා මොකක්ද වැඩපිළිවෙල කියලා. ඒ වගේම තමයි නේ ඒ മന്ത്രിවරයාගේ මාමලා එයා ලංකාවේ කරපු ගේම් අන්න අද නීතිය ක්‍රියාත්මක වෙමින් ඒවට අදාළ කරන කටයුතු වෙනවා. ඒ වෙද්දි මොකද වෙන්නේ? ඒවා දේශපාලන මැදිහත් වීමුයි. ඒක නිසා පහුගිය කාලෙ මෙතන මේ ඉස්සරහා පේලි දෙකේ තුනේ හිටපු සමහර മന്ത്രിවරු ඇවිල්ලා එන ගෝරනාඩු දාමින් තිබුණා නීතිය ක්‍රියාත්මක කරන්න කෝ හොරුන්ට දඬුවම් දෙනවා කියලා. අද කිසි කෙඳිරියක් නැහැ. ඔහේ ඒ ගැන දැන් වහලා බලාගෙන ඉන්නවා. ඒක නිසා මූල්‍ය විනයක් රටට හදන්න ඕනේ. ඒක නිසා රටක් ඇතුලේ යම් අපරාධ රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා නම් එතනින් එහාට රටක් දියුණු වෙන්න බෑ. අපි කියන්නේ ඒක එකම ක්‍රියාමාර්ගය කියලා. හැබැයි එයට මඟ පෙන්වීමක් කරන්න ඕනකම තියෙනවා. ඒට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනකම තියෙනවා. ඒක නිසා තමයි නියෝජ්‍ය කතානායකතුමනි අප ආවට පස්සේ ඔබ දන්නවා අපි රටක් විදිහට බංකොලොත් වෙලා තිබුණේ. අපිට ප්‍රධාන ගැටලු දෙකක් තිබුණා. එකක් තමයි නියෝජ්‍ය කතානායකතුමනි අපිට ඩොලර් පෙට්ටියක් තියෙනවා. අනිත් පැත්තේ රුපියල් පෙට්ටියක් තියෙනවා. ඒක නිසා එක පැත්තකින් රුපියල් සහ ඩොලර් ප්‍රමාණය අපි ආරක්ෂා කරගන්න ඕනේ. අනිත් පැත්තෙන් ඒක වර්ධනය කරගන්න. ඒ වෙනුවෙන් අපි ආර්ථික ක්‍රියාමාර්ග ගන්නවා. ඒකේ පළවෙනි ක්‍රියාමාර්ගය මොකද්ද? පළවෙනි ක්‍රියාමාර්ගය තමයි අපි ජනවරමට අනුව ගරු කරමින් දූෂණය වංචාවට අදාළ කරන ක්‍රියාමාර්ග තේරීම. ඒ වගේම අපි ආදර්ශයෙන් ලබා දීම. අප දන්නවා ඒවෙන් විතරක් රටක් දියුණු වෙන්න බෑ. දැන් අද ඒවා අපි කරලා තියලා ඒවා අපි වැඩ කටයුතු පෙන්නගෙන යද්දී අහනවා දැන් ඒකෙන් විතරක් කරන්න පුළුවන්. ඔව් ඒකෙන් විතරක් කරන්න බෑ. හැබැයි ඒක අත්‍යවශ්‍යයි.